තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ විශේෂ පණිවිඩය මේ මයංගන සෑයට බෙහෙත් ඔදුවේ පින්කමටයි මල් ඔදුවේ පින්කමටයි සහභාගී වෙන්න WhatsApp එක ඔස්සේ Facebook එක ඔස්සේ ඔබව දැනුවත් කරා. සඳුදා උදෑසන මේ හාලට 17,000කින් සමන්නාගත දානයක් පූජා කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහියංගන සෑයට. ඉතින් ඔබ සියලු දෙනාටම ඒ ස්ථාන එන්න කියලා මම ගෞරවපූර්වක ආරාධනා කරා. උපාසක උපාසිකාවන්ටත් ස්වාමීන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලා මම ආරාධනා කරා. ඉතින් දැන් ඉතින් බෙහෙත් ඔළුවේ පින්කමත් එතකොට මල් ඔළුවේ පින්කමයි කිරිපිඩු දානේ හාලට 17,000කින් පූජා කරන පින්කමයි. ඒ පින්කම තුනම සාකච්ඡා කරලා ඔක්කොම තීරණය කරලා ඉතින් එයාගේ දුව හොඳ අපි එහෙම කරමු කියලා දින වකවානුත් වෙන් කරගෙන අපි ඉරිදා රාත්‍රියේ ඒ ගෙදර දමසා පවත්වලා ඔක්කොම කරලා උදෑසන මයංගන සෑය ඉතුරු පින්කම මාලාව කරන්න බලාපොරොත්තු වෙන සංවිධානය කරපු පින්කමට. ඉතින් එයාගේ විඥාණය තුල ඒ පින්කම කරන එක්කෙනාගේ විඥානයේ අමනුෂ්‍ය බලවේග පාලනය කරන නිසා ඉතින් එයාට මේ පින්කම කරගන්න විදියක් නැහැ කියලා කිව්වා වගසාපතනලු. එහෙනම් වගසාපතනත් එක්ක කරගන්න බැල්ලු. ඉතින් ගමේ මිනිස්සු නැල්ලු. දැන් එදා කිව්වා 150ක් ඉන්නවලු. 150 මං තංකාමට ගෙන්න ගන්න පුළුවන් අපේ ගමේ කට්ටිය වලක් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඔබ මේ හදපටයත් ඔබ ඊට කලින් ඇහුවා ඔබ Facebook එක ඔස්සේ. දැන් ඔබ සාකච්ඡා කරපු හදපටයත් ඔබ ඇහුවා. ඉතින් ඒ නිසා ඉතින් බලන්න උප්පැන්න සහතිකයේ ඇත්තටම බෞද්ධද කියන කල්පනා කරන්නකො. පින්කමක් කරන්න ගිහිල්ලා ඔච්චර බුද්ධ ශාසනයට කොච්චර දෙයක් ප්‍රකාශ වුණාද කියලා බලන්නකො. කරන්න බෑමයි. ඇයි එහෙනම් බොරු කියන්නේ? දින වෙන් කරගන්නේ ඇයි? දැන් මට දැන් ඉරිදා හවස ධර්මසභාවක් දෙකක් තිබුණා. ඒ දෙකත් මං පොඩ්ඩක් බ්‍රේක් කරලා තමයි මම ওই ධර්මසභාව පටන් ගන්න ලැහැත්ති වුණේ. හරිද? ඉතින් ඒක ධර්මසභාව දෙක අර ධර්මසභාව මේක සාකච්ඡා කරගත්තා පස්සේ තමයි අයිත් ධර්මසභාව දෙක මම හැවිලා ආරාධනා කරා. මම කො ධර්මසභාව එකක් බාරගත්තා. ඒ නිසා ඉතින් ඊට දවසේ මට වෙන ධර්මසභාව බාර ගන්න විදියක් නැහැ කියලා ඉතින් ඒ උපාසිකාවන්ට යවුවා. එතකොට ඔබට මේ දැන් මම මතක් කරන්න ඕනේ දැන් Facebook ඔස්සේ සහභාගී වෙච්ච සියලු දෙනාටම මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. මොකද අපේ Facebook හතරක් තියෙනවා. ඉතින් හතරේම කට්ටිය බැලුවා. ඉතින් හතරයි කියන්නේ ලස්සන කිට්ටුව පිරිසකට මේ Facebook එක ඔස්සේ මේ ටික මේ පින්කම බෙදා හැදලා තියෙනවා දැනට. ඊට පස්සේ තව කට්ටියගේ Facebook ඒගොල්ලෝ ෂෙයා කරලා තියෙනවා මේ ලොකු පින්කම කරන නිසා. ඉතින් දැන් ඉතින් මේ පින්කම කරගන්න ඒගොල්ලන්ට පිනක් නැතිව තියෙනවා. මොකද හේතුව පිනක් නැහැ ඒගොල්ලන්ට පිනක් කරගන්න. මොකද එක මුසාවාදාව. එක දෙක පිනක් නැතිකම. එතකොට දෙයක් කරනකොට ඒක පිළිවෙලට සංවිධානය කරගන්න ඕන. දුව එකක් කියනවා, අම්මා එකක් කියනවා, තාත්තා එකක් කියනවා. එහෙම කණ්ඩායම් බෙදිලා. ඉතින් අපි කොහොමද මේ වගේ පින්කම් මාලාවක් කරන්නේ? දැන් මේ දැනට අවුරුදු 10ක් වගේ කාලයක් තිස්සේ ඕක පින්කම් මාලාවක් කරගෙන ආවා. ඉතින් ඔය එහෙම කරගෙන යනවා. ඉතින් කොහොමද
මාසෙට එක පින්කමක් හරි ඔය විදිහට ලොකු සාමාන්‍ය විදිහට පවත්වන්න. නැත්නම් අභිධර්ම දේශනා තමයි ඔය පවත්වන්න යන්නේ. නමුත් අනිවාර්යයෙන්ම ඉතින් සෑම දේශනාවකටම 150ක් වගේ පිරිසක් සහභාගී වෙනවාමයි. නැත්තම් ගෙදරකට වඩින්නෙත් නෑ මම. ඇයි මොකද අහත දහ දිනකට වෙලා තෙල්මන් නැති නිසා. ඇයි ඒ නිසා. ඉතින් දමසා කරමු කියලා පොරොන්දු වෙලා ඔක්කොම කතා බහ කරලා මේ දමසා නවත්තපු පෙත මතාවම. මේ නවත්තපු පෙත මතාව එතකොට දවසට දැන් උදේ 7 වෙනකොට ඒගොල්ලෝ අම්මා තාත්තා එහෙම ඉඳ කට්ටිය ආවා. දාන ටිකක් කරන් ආවේ නෑ. ඉතින් අද ඉතින් ඒගොල්ලෝ දන්නෙත් නෑ ඇහුවෙත් නෑ ඔබ වහන්සේ දාන ගත්තද කියලා ඇහුවෙත් නෑ නැද්ද කියලා ඇහුවෙත් නෑ. ඉතින් එහෙමවත් දාන ටිකක් පූජා කරගන්නවත් පිනක් නෑ. අරහතුන් වහන්සේ කෙනෙකු දාන ටිකක්වත් පූජා කරගන්න පිනක් නැති කට්ටියට හරිද කොහොමද මේ ඊටු ටික කරගන්න කියලා කල්පනා කරා. එතකොට මේ බුද්ධ ධම්ම සංඝ උසා මේ පිළිගන්න ඕනද දන්නේ කතා කරන්න දන්නේ බකමුණුවක ගාලා හැම එකටම එක්ක එහෙම තමයි. මොකද මම එල්ලා ඔබ ඇහුවනේ නේද මේ බකමුණු කියන කතා කියලා ඇහුවනේ නේද? එතකොට ඔන්න යා අයියා ගාලා තමයි මම ඇහුවේ බකමුණු ඒගොල්ලෝ ගෙදර ඉන්නවද ඇහුවෙත් ඔය නිසාම. එතකොට දැක්කද? ඕන තමයි කාරණාව. ඉතින් ඒ නිසා මේ ඉතින් අකුසල සිද්ධ වෙන එක ඉතින් අපිට ඉතින් අකුසල වලින් මිනිස්සු අපිට බේර ගන්න බෑ. මේක ඒගොල්ලෝ පිනක් නැතිකම නිසා මට පෙන්වන්න තියෙන්නේ ඔබ සමහරලාට සඳුදා උදේට එන්න බලාපොරොත්තු වෙන ඇති මම යන්නේ සෑයට පින්කමට. ඔබ සමහර අද නිවාඩු දාගෙන ඇති. භාගතුන් වහන්සේගේ දෙවුරු විශාල ප්‍රමාණයක් මේ පින්කමට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන ඉතියා. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් පින්කම සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කොයිතරම් කම්පා වෙයිද මම හිතන්නේ සෑහෙන පින්කම වෙන්නේ නැති නිසා. ඉතින් පුළුවන් නම් මේ වීඩියෝ එක බලන සියලු දෙනාම පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න Facebook ඔස්සේ. මොකද Facebook ඔබ සමහරට ප ဋ ාණ සජ්ජායනා කරන කොමස්සේ වන්දනාවක් වෙනකම් හින්දා ඔබ ගොඩාක් කට්ටියට මේක ෂෙයා කරලා ඇති. ඉතින් කවුරු හරි සෑයට එන්න බලාපොරොත්තු වෙන හිටිය ඔක්කොටම මොකද ප්‍රශ්නයක්. මොකද මේ වගේ වෙච්ච පෙත මතාව මේ කොච්චර අකුසලයක් ඇද්ද කියලා කල්පනා කරන්න. කොච්චර අකුසලයක් ඇද්ද කියලා බලන්න. ඒ මිනිසුන්ගේ අකුසලේ කොයිතරම් බලවත්ද බලන්න. පිනක් කරගන්න ගිහලා පිනක් කරගන්න බැරි වෙච්ච එක. බැරි වෙන කොච්චර අකුසලද බලන්න. එතකොට දැන් මේ මට්ටමේ ඉන්නකොට උපාසක වෙලත් නැහැ. උපාසක වෙන විදියක් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ දුස්සීල මට්ටමේ ඉන්නේ. ඇයි? යන්තර බෙල් ඇඟේ එල්ලගෙන නූල් බැඳගෙන ඇඟේ යක්කු විමානයක්. පෙරේත විමානයක්. දැන් එයාගේ දුවම කිව්වනේ දැන් අහිතනේ ඔබේ හරම ඒ කියන්නේ ඔබේ සජීවී අහන් ඉතින් මෙහාට වටේත් එක්ක බහන් හිටියා නේද? දැක්කද? එතකොට බලන්නේ ස්වභාවය. ඉතින් මේ මට කියන්න මතක් කරගන්න තියෙන්නේ සමත උදේට
මඤ්ඤංගන සෑයට පින්කම බලාපොරොත්තුවෙන් එන්න එපා. ඔබ මඤ්ඤංගන සෑයට එන්න බලාපොරොත්තුවෙන් කවුරු හරි ඉන්නවනම් අරහතුන් වහන්සේ අපි නිවාඩු දැම්මා. අපි පින්කමට එන්න කියලා තියෙනවා නම් මම වඩින්නම්. එක්කෙනෙක් වෙනුවෙන් හැම මම වඩිනවා මඤ්ඤංගන සෑයට. මොකද හේතුව මට බෑ පාප කර්ම කරගන්න. ඉතින් නේද? ඒ නිසා එක්කෙනෙක් හරි රහතන් වහන්සේ අපි මඤ්ඤංගන සෑයට එන්න බලාපොරොත්තුවෙන් හිටියා කියලා කවුරු එක මැසේජ් එකක් දැම්ම මට දැම්මොත් එහෙම මං එයා වෙනුවෙන් ඊතන්ට වඩිනවා. නමුත් භාගතුන් වහන්සේගේ දෙව්ගු ටික විඥානයේ දකින දෙව්ගු ටික නම් ප්‍රශ්නේ දකි. විඥාය දකින්න නැති දෙව්ගු ටික කාත් එක්කද ගැටෙන්නේ? බිස්සුවක් රහතන් වහන්සේ කෙනෙක් බොරුවක් දාලා channel එකේ. මිනිස්සු ඔක්කොම දැන් එන්න හොඳ ඇත්තලා හිටියා. දැන් එන්න එපා කියනවා. මුසාවාදාව. එතකොට ඒගොල්ලෝ කොයිතරම් පාප කන්දා කොටු වෙන කිව්වනකො. භාගතුන් වහන්සේ දෙව් ටික දෙව් නිසා අපි කරන පින්කමක් මහප්පල මහන්සෝයි පින්කම කරනවා. ඒ නිසා සෑම පින්කමකටම දෙව්රු විශාල පිරිසක් සහභාගී වෙනවා. ඇයි? ඒ පින්කම භාගතුන් වහන්සේ උත්සාහ කරන කිරිපිඩු දානට සාමාන්‍යයෙන් සෝතාපන්න දෙව් වගේම ඊට උඩ දෙව්රු සෑහෙන පිරිසක් ඒ පින්කම සහභාගී වෙනවා. අන්නේ ධාතුන් වහන්සේ ඒ අපේ පින්කමක සහභාගී වෙන ඒ දෙව්රු ගෙල්ලා තියෙන ධාතුන් වහන්සේ තමයි අපර ඔය කමඩු තැන්පත් කළා දෙන්නේ ඔයගොල්ලන්ට ගෙදර වන්දනමාන කරන්න කියලා. ඉතින් හරි ඉතින් මේ කතාව දැන් දේශනා කරන්න වෙලාවක් නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් එහෙම එන්න බලාපොරොත්තු වෙන හිටියනම් ප ဋ ාණ දේශනාව අහන්න එන්න කියලා බලාපොරොත්තු වෙන හිටි කට්ටිය කවුරු ඉන්නවනම් මට කතා කරන්න මගේ නම්බරේ 070 370 32 90 කතා කරන්න. මට වාහන නැහැ. මම මුදල් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මම පින්කමක් කරනකො මඤ්ඤංගන සෑයේ. ඒ නිසා කොහෙන් හරි පාරේ බස් එකක හරි පාඩු වෙලා වඩින්න. ඔබ වඩම්මවන්න අවශ්‍ය නැහැ. ඇයි? මට බෑ භාගතුන් වහන්සේගේ දෙවුරුන්ටත් කට්ටිය මට මුසාවාදා වෙන්න බෑ මට. ඇයි? මම ඉතින් channel එක දැම්මේ. මින් පස්සේ ඔබේ සෑම පින්කමකටම දැන් ආගමක ඔක්කොම කරලා ඉවරලා ඒ වගේ පින්කමක් නතර වෙනවා කියන්නේ කොයිතරම් අකුසල කන්දක ඇති පුද්ගලයෙක් ඔබ කල්පනා කරන්න. මට හිතා ගන්න බෑ මේ පෙතම තමයි ඔය වගේ දෙයක් උනේ. කිසිම දිහාක කොහොම වෙලා නැහැ. අනේ පින්කම් වල කොච්චර කතා කරනවද? වඩින්න වෙලාවක් නැහැ. වඩින්න වෙලාවක් නැති නිසා පින්කම් බාර ගන්න විදියක් නැහැ කියනවා. හරිද? නමුත් වගේ ඉතින් මේ පින්කම සංවිධානය කරත් වෙන හිතවත් කෙනෙක් සම්බන්ධ කළ තමයි මේ පින්කම සිද්ධ වුණේ සාකච්ඡා කරේ. ඉතින් ඒ නිසා ඉතින් යා වෙනුත් පින්කම ඒ කතා දුන්න තමයි මේ පින්කම දස දුන්නෙත් කියලා.
දැන් වෙච්ච දේ බලන්නකෝ. දැන් හානිය කොච්චරද කියලා බලන්නකෝ. අනේ මං කිව්වා විතරනේ. මම දැන් ඉස්සර කිව්ව දැක්ක කොහොමද කිව්වේ? කොහොමද කිව්වේ? මං අහලා බලන්නලු කිව්වේ. දැක්කද? අහලා බලන්නලු එහෙම කිව්වේ. පස්සේ ගියා අන්තිමට. ඉතින් මේ මිනිස්සුන්ගේ පව්කාරකම කියන්නේ හිතා ගන්නවත් බෑ මේ මිනිස්සුන්ගේ පව්කාරකම කොච්චරද කියලා. ඇයි? ගේ වටේටම අමනුෂ්‍යෝ ඇයි දේවල් වල ගිහිල්ලා අමනුෂ්‍යෝ ගෙවල හැමතැනම අමනුෂ්‍යෝ. බෙල්ලෙත් අමනුෂ්‍යෝ. ඇයි? ජන්තක දාගෙන බෙල්ලෙත් අමනුෂ්‍යෝ. ඉතින් එතකොට කොහොමද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයක් ඇහෙන්නේ කොහොමද? ඉතින් අනුකම්පා කරලා පින්කමක් නැති කරන් පස්සේ වෙච්ච දේවල් තියෙනවා. ඔන්න වෙච්ච දේවල්. ඉතින් තවත් මතක් කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් දැන් මේකයි දැන් මේක දෙන්නත් උන කට්ටිය ඔක්කොටම. නිසා ඉතින් මම මේ එහෙනම් ඔබ සියලුන්ට මහත්තයා මෙසේජ් එකක් දාලා තියෙනවා. අපි කරන්නල්ලු පිපින්කම. ඔන්න මෙසේජ් එකක් දාලා තිනවා. නෑ මයංගන සෑයට ඔබ වහන්සේ වඩම්මන්න පුළුවන්. මෙසේජ් දාලා තියෙනවා. බොහොම පිං මේ මෙසේජ් දාපු උපාස මහත්තයාට බොහොම පිං. මෙසේජ් එක උගත් දානවා කවුද මේ බුද්ධ ධම්ම සංඝ වචන තුනක් දන්නේ නැති කට්ටියද මේ පිපින්කම් කරලා හැද්ද කියලා ඔය එක මෙසේජ් දාලා තියෙනවා. උඩක් දාලා තියෙනවා. දැන් ඒවා කියවන්න වෙලාවක් නැහැ. ඉතින් එහෙනම් ඔබ සූදානම්ව තෙරුවන් සරණයි කියලා මතක් කරනවා. බෙහෙත් ඔරුවේ පින්කමයි, මල් ඔරුවේ පින්කමයි, කිරිපුඩු දානේ පූජා කිරීමේ පින්කමයි, මඤ්ඤංගන සෑයේදී සඳුදා උදෑසන 6 7 අතර පැවැත්වෙනවා කියලා දාපු වීඩියෝ එක අයින් කළා. නමුත් ඔබ ඒ වීඩියෝ අයින් කරා කියලා දන්නේ නැති කට්ටියට මේක දැනුම් දීම සඳහා තමයි මේ තව වීඩියෝ අපි දැම්මේ. හරිද? ඉතින් එහෙනම් තිරුවන් සරණයි.